අයිබෝන් කියලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එක හදන්නේ වාහනවල තියෙන රිකෝල්ස් ගැන කතා කරන්න. විශේෂයෙන්ම මේ BYD වාහන ගැන මේ දවස්වල කතා බහකට ලක් වෙනවා. BYD වාහන ලක්ෂයක් විතර වගේ 2015 2022 වගේ කාලවල නිෂ්පාදනය කරපු ටැන් කියන වර්ගයේ සහ UN Pro කියන වර්ගයේ වාහන ලක්ෂයක් විතර රිකෝල් කරලා තිනවා. නැවත කැඳවීමක් කරලා තිනවා. මොකද්ද මේ රිකෝල් කියන්නේ කියලා. දැන් ගොඩක් දෙනා රිකෝල්ස් කියපුවාම බය වෙනවා මේ වාහන බ්‍රෑන්ඩ් එක ෆේල් වෙලාද? එහෙම නැත්නම් මේක ලොකු දෝෂයක්ද? දැනට අපි මිලදී අරන් තියෙන BYD වාහන සම්බන්ධයෙන් මොන වගේ දෙයක් වෙයිද? මොකද ලංකාවේ බොහෝ දෙනාට මේ රිකෝල්ස් ගැන හරියම අවබෝධයක් නැති නිසා තමයි මේ වගේ මතයන්ට එන්නේ. සමහරට සමාජ මාධ්‍යවල පළවෙන පෝස්ට් වගේ දේවල් දැකලා සමහර අය ඇත්තටම යම්කිසි බියකට ලක් වෙනවා. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මොනවද මේ රිකෝල්ස් කියන්නේ කියලා. ඇත්තටම ලෝකේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන සමාගම් හැම එකකම වගේ මේ වගේ රිකෝල්ස් එනවා කාලයකට සැරයක්. ඒක සාමාන්‍ය දෙයක්. රිකෝල් එකක් කියන්නේ වාහනේ ෆේල් කියන අදහසවත්, ඒ වාහනේ නැවත නිෂ්පාදකයා විසින් මිලදී ගන්නවා කියන අදහසවත්, ඒ වාහන ටික නැවත ගෙන්නලා දුවන්න තහනම් කරලා ඒ වගේ දෙයක්වත් නෙමෙයි. ඒ වාහනවල තියෙන යම්කිසි ඩිෆෙක්ට් එකක්, යම්කිසි ගැටලුවක් නිවැරදි කිරීම සඳහා ඒජන්තවරුන් වෙත කැඳවීමක් තමයි මේ රිකෝල් කිරීමක් කියලා කියන්නේ. දැන් මේක සරලව කියනවා නම් දැන් අපි software field එක ගැන කතා කරමුකෝ. ලෝකේ කිසිම software එකක් 100% bugs නැතුව 100% නිවැරදිව නිර්මාණය කරන්න බෑ. ලෝකේ software එකක් විතරක් නෙමෙයි ඕනෑම ඉංජිනේරු නිර්මාණයක්. අපි වාහනයක් ගත්තත් ඉංජිනීරින් ප්‍රොඩක්ට් එකක්නේ. ඒ ඉංජිනීරින් නිර්මාණයක් කවදාවත් ලෝකේ 100% නිවැරදිව නිර්මාණය කරන්න බෑ. කොච්චර ටෙස්ටිං කළත් ඒ වගේ සැඟවුණු faults, defects යම් errors තියෙන්න පුළුවන්. දැන් අපි corrective maintenance කියලා part එකක් software වලත් කතා කරනවා. ඉතින් දැන් අපි phone එකක් මිලදී ගත්තත් අලුතෙන්ම ඒක මිලදී ගත්ත දවසේ ඉඳන් අපිට ඒකට updates එනවා. OS එකට updates එනවා. apps වලට patches එනවා, updates එනවා, version update වෙනවා. ඒ කියන්නේ සැඟවුණු පොඩි දෝෂ තියෙනවා. ඒවට updates එනවා. අලුත් features add වෙනවා. ඔය විදිහට අද වර්තමාන වෙනකොට වාහනවත් ගොඩක් software වලින් control වෙන්නේ. ඒවට software updates එනවා. software විතරක්ම නෙමේ භෞතික කොටස් වලත් යම් defects තියෙනවා කාලයත් එක්ක හඳුනා නොගත්ත. නමුත් ඒ වාහනේ වෙළඳපොළට ආවට පස්සේ. අපි BYD recall එක ගැන කතා කරන්න කලින් ලෝකේ දැවැන්ත recalls කීපයක් ගැන කතා කරමු. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් Toyota, Mitsubishi වගේ සමාගම් වල විතරක් නෙමෙයි තව වාහන හදන ගොඩාක් සමාගම් වලට Takata සමාගම තමයි යා බෑග් ඉන්ෆ්ලේටර් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ යා බෑග් ඉන්ෆ්ලේටර් එකේ ආපු යම්කිසි දෝෂයක් නිසා මේ යා බෑග් එක පුපුරන අවස්ථාවේදී ඒක යකඩ කොටස් ගිහිල්ලා යා බෑග් එකත් සිදුරු කරගෙන එළියට අවිල්ලා එතන ඉන්න ඩ්‍රයිවර් හරි පැසෙන්ජර්ගේ හරි ඇඟේ වැදිලා, ඔළුවේ විශේෂයෙන් වැදිලා ලෝකේ පුරා සැලකිය යුතු ප්‍රමාණයක් අනතුරු වෙලා එහෙම මිය ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු දෝෂයක්. ඒ කියන්නේ ඊටාම ලොකු රිස්ක් එකක්. ඒ නිසා Toyota, Mitsubishi ඇතුළු තවත් ගොඩක් වාහන මොඩල්ස්, Takata යාබෑග් එක තියෙන වාහන මොඩල්ස් විශාල ප්‍රමාණයක් රිකෝල් කරා. නැවත කැඳවීමක් කරා. ඒවා ඒජන්තවරුන් විසින්, ඒ නිෂ්පාදකයා විසින් ඒ යාබෑග් මොඩියුලේටර් එක සම්පූර්ණයෙන්ම මාරු කරලා දුන්නා. ඒතර මමත් මගේ වාහනේත්, මගේ Mitsubishi Montero රථයක් තියෙනවා. ඒ වාහනේත් ඒ විදිහටම ලංකාවේ United Motors සමාගමෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැතුව රිකෝල් කරලා ඒ කොටස් මාරු කරලා දුන්නා. ඉතින් ලංකාවේ Toyota ලංකා සමාගමත් ඒ විදිහට මාරු කරලා දීලා තිනවා ගොඩාක් වාහන වලට. මම ඔයගලන්ට පෙන්වන්නම් ඒ ගැන විශේෂයෙන්ම අදහසක් එන්න. මේ තියෙන Toyota ලංකා වෙබ්සයිට් එක. මේගොල්ලෝ කියනවා මේ විදිහට nearly 28 deaths and more than 400 injuries have been reported worldwide due to defective airbag. Defective airbag එක නිසා මේ වෙනකොට deaths 28ක් විතර වගේ 400 injuries වගේ වෙලා තියෙනවලු ලෝකෙ පුරා. A total 67 million vehicles defective airbags have been recalled. වාහන Toyota වාහන මිලියන 67ක් මේ වෙනකොට මේ defective airbags නිසා recall කරලා තියෙනවා. And as end of 2022 11 million vehicles still need to be replaced. 2022 අග වෙනකොට මේ මිලියන 11ක් තව රීප්ලේස් කරන්න තියෙනවා ඉතුරු වෙලා. ඒතර මේ ලංකාවේ Toyota ලංකා සමාගමේ මේ වෙබ්සයිට් එකේ මම ඉන්නේ. Toyota ලංකා will replace airbag inflator module free of charge. දැන් නොමිලේම තමයි මේ Toyota ලංකා සමාගම මේ recall එක කරලා මේ inflator module එක සම්පූර්ණයෙන්ම රීප්ලේස් කරලා දෙන්නේ. ඉතින් මේ දැන් Toyota සමාගම මේගොල්ලෝ Toyota සමාගම විසින්ම මේ Toyota ලංකා එක හරහාම ලංකාවට ඉම්පෝට් වෙච්ච වාහන වලටත් ඊට අමතරව පිට තියෙන යම් කිසි කාර් සේල් එකකින් අපි මිලදී ගත්ත ඩොමෙස්ටික් වාහනයක්. ඒ කියන්නේ ජපානයට හදපු ඩොමෙස්ටික් වෙහිකල් එකක් අපි මිලදී අරන් තිබ්බත් නොමිලේම මේ රිකෝල් එක කරලා දෙනවා. මේ තියෙන්නේ this campaign also covers grey imported Toyota vehicles, domestic models
not imported by Total Lanka Private Limited. This measure is to safeguard passengers and demonstrate our commitment to Toyota's users regardless of the import method. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ recall එක ගැන. කියන්නේ ලෝකේ විශාල වාහන ප්‍රමාණයක මේක වුණා. මේක Mitsubishi සමාගම ඇතුළු බොහෝ ඒජන්තවරුන් විසින් කළා. ඒතර දැන් ඇත්තටම වාහනයක recall එකක් තියෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ recall එක වෙනුවෙන් යම්කිසි ඒජන්තවරයෙක් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඉන්නවා කියන්නේ ඒ වාහනය ගැන ඇත්තටම අපිට තවත් ට්‍රස්ට් එක වැඩිවීමක් තමයි වෙන්නේ. ලෝකේ කිසිම ඉංජිනේරින් නිර්මාණයක් එහෙම 100% perfect නිර්මාණය කරන්න බෑ. ඒත් දැන් BYD සමාගම මේ නිර්මාණය කරපු වාහනවලත් මේ වගේම ඩිෆෙක්ට්ස් තමයි මේ නිවැරදි කිරීම සඳහා ඒජන්තවරුන් බාරගන්නේ. අනිත් එක විතර තවත් අපිට ට්‍රස්ට් එක වැඩි වෙන්න තියෙන ප්‍රධාන තැනක් තමයි දැන් 2015 වගේ නිර්මාණය කරපු රථවලටත් දැන් වොරන්ටි පීරියඩ් එකත් ඉවර වුණාට පස්සේ යම්කිසි දෝෂයක් හඳුනාගත්තට පස්සේ ඒ සඳහා රීකෝල් කරනවා. ඒ කියන්නේ අද නිර්මාණය කරන vehicles වලට ඒ රීකෝල්ස් ඒ විතරම ඉස්සරහට එනවා ඒ සමාගම විසින්. ඒක ලොකු ට්‍රස්ට් එකක්. ඉතින් වාහනයක් මිලදී ගන්නකොට අපි දැන් ලංකාව වගේ රටක බොහෝ දෙනා නොදන්න කාරණා ටිකක් මම කියන්නම්. වාහනයක් මිලදී ගන්නකොට අපිට වාහනයක් මිලදී ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවානේ. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අපි මිලදී ගන්නවා නම් එකක් තමයි ඒජන්තවරුන් හරහා මිලදී ගන්නවා. ඒ කියන්නේ Toyota වාහනයක් නම් Toyota ලංකා සමාගම. Mitsubishi වාහනයක් නම් United Motors. ඒගොල්ලෝ තමයි ලංකාවේ ඉන්න ඒ අදාළ බ්‍රෑන්ඩ් එකට අදාළ ඒජන්තවරු. ඊට පස්සේ Peugeot එකක් නම් Carmart එක හරහා. ඒ වගේ Mercedes Benz රථයක් නම් Dimo. ඒ වගේ සමාගම් ගණනාවක් මට මේ විදිහට ලයිස්තු ගතව කියන්න පුළුවන්. එතකොට ඒ වගේ සමාගමකින් අපි මිලදී ගත්තොත් ඒගොල්ලන්ගේ වොරන්ටි එකක් තියෙනවා. ඒගොල්ලෝ ඉම්පෝට් කරන වෙහිකල් එකට වොරන්ටි එකක් දෙනවා, ෆ්‍රී සර්විසස් දෙනවා. ඒගොල්ලෝ බැඳී සිටිනවා අනිවාර්යයෙන්ම රිකෝල්ස් කරලා දෙන්න. ඒ වගේම ඒ වෙහිකල්ස් ඇත්තටම දැන් ලංකාවට තමයි නිෂ්පාදනය කළේ. ලංකාව තුළ ආසියාතික රටවල් වලට ඒගොල්ලෝ එක්ස්පෝර්ට් මාකට් එකට හදපු වෙහිකල්ස්. ඒ වගේ විශේෂත්වය තමයි දැන් අපි ලංකාව වගේ රටකට ආනයනය කරනකොට වෙහිකල් එකක් ඒගොල්ලෝ ලංකාවේ රෝඩ් කන්ඩිෂන්, ලංකාවේ තියෙන ටෙම්පරේචර් උෂ්ණත්වය, මෙහි තියෙන ඉන්ධන වල ස්වභාවය වගේ දේවල් හැමදේම ගැන හිතලා ලංකාවට ගැලපෙන්න තමයි මේ වෙහිකල්ස් නිර්මාණය කරන්නේ. ඒ විදිහේ වෙහිකල් එකක් මිලදී ගන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒජන්තවරයා විසින් ඒකට රිකෝල්ස් ඒ වගේම software updates software recall එකක් වෙන්න පුළුවන්. වෙනත් මොන හරි අමතර කොටසක් මාරු කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් කරලා දෙනවා. දැන් ඊට අමතරව දැන් මේ Takata airbag replacement එක දැන් ඒ ඒජන්තවරුන්ගෙන් පිටතින් ලංකාවට ආනයනය වෙච්ච වාහන. දැන් ලංකාවේ තියෙන Toyota වාහන ගත්තොත් බොහෝ ඒවා Toyota ලංකා සමාගම හරහා ආපුවා නෙමෙයිනේ තියෙන්නේ. ගොඩක් පිටතින් ආනයනය කරපු වාහන තියෙන්නේ. ඒතකොට ලංකාවේ තියෙන ප්‍රීමියම් රථ තියෙනවා, වික්ස් තියෙනවා. ඒවා ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වෙහිකල්ස් ඩොමෙස්ටික් මාකට් එකට හදපු ඒවා. ඒ කියන්නේ ජපානයේ ධාවනය කරන්න හදපු වාහන. ඒ වෙහිකල්ස් වලටත් මේ සමාගම් නොමිලේ මේ රිකෝල්ස් ලබා දීලා තියෙනවා. ඉතින් අපි අලුතෙන් වෙහිකල් එකක් යම්කිසි බ්‍රෑන්ඩ් එකකින් ගන්නකොට අපි හැම වෙලේම බලන්න ඕනේ ග්‍රේ ඉම්පෝර්ට්ස්. ග්‍රේ ඉම්පෝර්ට්ස් කියන්නේ අපි ලංකාවේ ඒජන්ට්ස්ලා හරහා නැතුව වෙනත් කන්ට්‍රි එකකට නිෂ්පාදනය කරපු වෙහිකල් එකක් අපි ඉම්පෝර්ට් කරලා තියෙනවා නම් ඒකට ලංකාවේ ඉන්න ඒජන්ට් රිකෝල්ස් දෙනවද කියලා. ඇත්තටම එහෙම රිකෝල්ස් දෙන්නේ නැත්නම් අපි වාහනේ ගන්න ගියම රිස්ක් එකකුත් තියෙනවා. මොකද දැන් අලුතෙන් එන ඉලෙක්ට්‍රික් වාහන විතරක් නෙමෙයි හැම එකකම ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්, සොෆ්ට්වෙයාර් හැම දෙයක්ම තියෙනවා. ඒ හැම එකම අප්ඩේට්ස් එහෙම එනවා. ඒ අප්ඩේට්ස් එහෙම රිකෝල්ස් වගේ දේවල් ඒජන්ට්ටම තමයි කරන්න පුළුවන්. වෙනත් ස්කෑනර්ස් වලින් කරන්න හරි අමාරුයි. කරන්න ඇත්තටම පහසුකම් නැහැ. ඒ නිසා ඒජන්ට් යම් විදිහින් අපි දැන් පිටතින් මිලදී ගන්නවා නම් Mercedes රථයක්, BMW රථයක්, Audi රථයක්. අපි අනිවාර්යයෙන්ම ඒජන්ට්කින් දැනගන්න ඕන මම මේ වෙහිකල් එක මිලදී ගන්න පිටතින් කියන්නේ ග්‍රේ ඉම්පෝර්ට් එක සමහර UK වලට හදපු වෙහිකල් එක අපි මිලදී ගන්න. ඒ වෙහිකල් එකට software recall එකක් මොනවා හරි recall එකක් තිබ්බොත් ඕගොල්ලෝ කරන්න බාර ගන්නවද? ඒකට මිලක් අය කරනවද? එහෙම නැත්නම් registration එකක් කරන්න තියෙනවද කියන එක තහවුරු කරගන්න. recall වෙනුවෙන් ඒජන්තවරුන් පෙනී සිටිනවා නම් ඒ වාහනය ගැන trust එක තවත් වැඩි. recalls කියන ඒවා අපේ රටට අලුත් වගේ දැනුණට මේක ලෝකේ පුරා තියෙන සාමාන්‍යම දෙයක්. recall එකක් තියෙනවා කියන එක ගැන ඒ recall එක වෙනුවෙන් වාහනේ අරන් යන්න පුළුවන් වෙනවා කියන එක ගැනම අපිට ඒ වාහන brand එක ගැන trust එකක් ඇතිවීම තමයි විය යුත්තේ. ලෝකේ දැන් සමහරට දැන් ලංකාවේ පවා ඔයගොල්ලෝ ධාවනය කරන ලංකාවේ පොපියුලර් රථ තියෙනවනේ බොහොම Toyota, Nissan, Mitsubishi, Mazda, Honda ඒ වගේ රථ ගත්තාම ඒ වගේ ඇත්තටම රිකෝල්ස් තියෙනවා. ගොඩක් දෙනා දන්නේ නැහැ, කස්ටමර්ස්ලා දන්නේ නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ පදින වාහනේ අරගෙන තමන්ගේ ඒජන්තවරයා වෙත අරන් ගියාම රිකෝල්ස් තියෙනවද කියලා ඒකේ chassis number එක ගහලා ඒගොල්ලන්ගේ සිස්ටම් එකෙන් චෙක් කරලා බලලා තියෙන අප්ඩේට්ස් දාන්න පුළුවන්. දැන් මට මතකයි මීට අවුරුදු 10කට විතර පෙර, ඒ කියන්නේ 2000 මම 14 මිලදී ගත්ත Honda Vezel රථයක්. දැන් Honda Vezel රථය ඩොමෙස්ටික් මාකට් එකට හදන එකක්, එක්ස්පෝර්ට් මාකට් එකට හදන එකක් නෙමෙයි, ජපානයේ. ඒතර මම 0 මයිලේජ් රථයක් මිලදී අරන් ටික කාලයකට පස්සේ ලංකාවේ Stafford Motors සමාගමෙන් දැනගන්න ලැබුණා මේකට රිකෝල් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ පොඩි පාර්ට්ස් වගේක් අලුතෙන් ඉලෙක්ට්‍රිකල් කම්පෝනන්ට්ස් කීපයක් චේන්ජ් කරලා තිබ්බා. එතකොට software recalls ඒ වගේ දේවල් ඒක නොමිලේම කරලා දුන්නා. ඒගොල්ලෝ ඉම්පෝර්ට් කරපු නැති රථයක් වුණත් ඩොමෙස්ටික් මාකට් එකට ගෙනාව එකක් වුණත් ඒගොල්ලෝ නොමිලේම
ඒ කටයුතු කරලා දුන්නා. ඒ වගේ ටොයොටා ලංකා සමාගම, යුනයිටඩ් මෝටර්ස් සමාගම, ඒ වගේම දැන් ජෝන් කීල් සමාගමත් ඉදිරියේදී මේ දේ වෙනුවෙන් පෙනී සිටි. ඔයගොල්ලෝ පිටතින් අනිවාර්යයෙන්ම වෙහිකල් එකක් ගන්නවා නම් ඒ රිකෝල්ස් ගන්න පුළුවන්ද කියන එක බලන්න. මේක බය යුතු කාරණයක්වත් BYD වල තියෙන අඩුපාඩුවක්වත් නෙමෙයි. මේක ලෝකේ පුරා මේ මිලියන ගාණක් වාහන වලට රිකෝල්ස් කාලෙන් කාලට එනවා. විවිධ රිස්ක් එනවා. විවිධ කොටස් වල ෆෝල්ට්ස් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි වාහනයක් මිලදී ගද්දි ඒජන්තවරුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්ද කියන එක හරි වැදගත්. සහ ඒජන්තවරුන් හරහා මිලදී ගන්න එකක් නම් වොරන්ටිත් එක්ක ඒකේ ගොඩාක් දුරට අපිට ඒක විශ්වසනීයත්වය වැඩි. එතනින් මම අදහස් කරන්නේ පිටින් ගෙන වාහන හොඳ නැහැ කියලා නෙමෙයි. පිටින් ගෙන එකටත් ඒ පහසුකම දෙනවද කියන එක ගැන හරියටම දැනගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි පදින වාහනවලත් රිකෝල්ස් තියෙනවද කියලා හැමෝම පරීක්ෂා කරන. විශේෂයෙන් අර ටකාටා එයා බෑග් එක ගැන දැනටත් ඔයගොල්ලන්ගේ යම් අවබෝධයක් නැත්නම් තමන් පදින වාහනය ගැන අනිවාර්යයෙන්ම ඒජන්ස්ලා හරහා තමන්ගේ වාහනේ බ්‍රෑන්ඩ් නේම් එකට අදාළ ඒජන්ස්ලා හරහා චෙක් කරගන්න රිකෝල්ස් තියෙනවද කියලා. මේක සාමාන්‍ය දෙයක්. මේක අනිවාර්යෙන් කරගත යුතු සාමාන්‍ය දෙයක්. ඉතින් අපි පීරියොඩික් මේන්ටෙනන්ස් ඒජන්ට්ස් හරහා කරනවා නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එන සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් හැම දෙයක්ම ඇඩ් කරලා මේ රිකෝල්ස් තියෙනවා නම් ඒවා දැනුවත් කිරීමක් සාමාන්‍යයෙන් කරනවා. මම හිතනවා හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මේ දැනට තියෙන මේ Honda recalls කියලා සර්ච් කරපුවාම Google එකේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ ලෝකේ පුළා තිබ recalls. මේ Honda recalls include massive recall for potential steering gearbox defects, approximately 1.7 million 2022 to 2025 Acura and Honda vehicles. මිලියන් 1.7ක් Honda වාහන 2022 සිට 2025 දක්වා Acura සහ Honda vehicles ගොඩක් ඒවා ෆෝල්ටි ගිය මේ ස්ටීරින් බොක්ස් එකේ ගියර් බොක්ස් එකේ තියෙන ප්‍රශ්නයකට ස්ටීරින් ගියර් බොක්ස් එකේ තියෙන ප්‍රශ්නයකට රිකෝල් කරලා තියෙනවා. ඒ වගේම ෆුවල් පම්ප් එකේ තියෙන ප්‍රශ්නයකටත් රිකෝල් කරලා තියෙනවා. ඒ වගේ අපිට දැන් ටොයොටා සමාගමේ කරපු මේ කැම්පේන් එක ලංකාවේ ඉතින් BYD සමාගම දැන් ජෝන් කීල්ස් සමාගම ඒගොල්ලොත් ඉදිරි රිකෝල්ස් ලබා දෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඒජන්ට් බැඳී සිටිනවා රිකෝල්ස් කරලා දෙන්න. ඉතින් අපි වෙහිකල් එකක් ගද්දී ඒක කන්ෆර්ම් කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මොනවද මේ රිකෝල්ස් කියන්නේ කියලා. ඒ අදහස හරියට දැනගන්න නැත්නම් ගොඩක් දෙනා යම් කිසි බ්‍රෑන්ඩ් එකකට රිකෝල් එකක් තියෙනවා කියද්දී ඒ බ්‍රෑන්ඩ් එක මිලදී ගන්න බය වෙනවා. රිකෝල්ස් කියනවා සාමාන්‍යයෙන් තියෙන දේවල්. අපි ෆෝන් එකකට සොෆ්ට්වෙයාර් එකක් දැම්මත් WhatsApp දාගෙන පාවිච්චි කරත් WhatsApp එකට හැමදාම නිතර දවස් කිහිපයකට සැරයක් අප්ඩේට්ස් එන්නේ. ඒ කරෙක්ටිව් මේන්ටෙනන්ස් තමයි. අලුත් ෆීචර්ස් ඇඩ් වෙනවා වගේම ඒකට අලුතෙන් තියෙන මොන හරි දෝෂ හොයාගෙන ඒවට පිළියම් යොදලා පැචස් සොෆ්ට්වෙයාර් පැචස් ඇඩ් වෙනවා. ඉතින් මම හිතනවා මේ අදහස හරියට ලැබෙන්නේ නැති කියලා. එහෙනම් හැමෝටම ස්තුතියි. ආයුබෝවන්.